ආයුබෝවන් හැමෝටම බිට්කොයින් මේ විදි බෙයා ෆ්ලෑග් එක කන්ටිනියව කරගෙන යන ගමන් තියෙන්නේ. ඔයාලා බලන්න මේ ලෙවල් එකෙන් බෙයා ෆ්ලෑග් එක 96000 කියන ලෙවල් එකට එයිද කියලා. එහෙම ආවට පස්සේ බෙයා ෆ්ලෑග් එකෙන් උඩ කැන්ඩල් ස්ටේබල් වෙලා එතන රීටෙස්ට් කරයිද කියලා බලන්න. එහෙම රීටෙස්ට් කරන්නේ නැතුව පහළට ඩ්‍රොප් වුණොත් මාකට් එක ආයෙත් ඩ්‍රොප් වෙන්න chance එකක් තියෙනවා. ඒ කියන්නේ 86000 84000 කියන ලෙවල් එකට මා යන්න පුළුවන්. තවම ඕවරෝල් අපිනේ ඩවුන් ට්‍රෙන්ඩ් එකකනේ. මම ෆිබොනාචි ඩවුන් පැත්තට දාගන්නවා. ෆිබොනාචි ඩවුන් පැත්තට දාගත්තට පස්සේ බලන්න 0.618 කියන ලෙවල් එක තියෙන්නේ 96356. ඉතින් මේ ලෙවල් එකට මාකට් එක ඇවිල්ලා එතනින් රිජෙක්ට් වෙන්න පුළුවන්. 96356 කියන ලෙවල් එකෙන් රිජෙක්ට් වුණොත් සාමාන්‍යයෙන් 88000 කියන ලෙවල් එකටම ඩ්‍රොප් වෙනවා. එතනින් අපිට හෝල්ඩ් කරගන්න බැරි වුණොත් එකපාරයි දෙපාරයි තුන් පාරයි මේ විදිහට හතරවෙනි පාර ඕක ඩ්‍රොප් වෙන්න පුළුවන්. මේ විදිහට ඩ්‍රොප් වුණොත් සාමාන්‍යයෙන් 70000 68000 65000 වගේ ලෙවල් වලට වුණත් මාකට් එක ඩ්‍රොප් වෙන්න chance එකක් තියෙනවා. බලන්න බිට්කොයින් මේ වෙද්දි අප් වෙන ගමන් තියෙන්නේ 0.618 කියන ලෙවල් එකට ඇවිල්ලා. මෙතනින් අපි ඊයේ කතා කරා මේ ලෙවල් එකෙන් මාකට් එක අප් වෙන්න chance එකක් තියෙනවා. හැබැයි ලෝන් ගන්න එපා කියලා. මොකද අපි උඩ ලෙවල් වලට ආවොත් විතරයි ෂෝට් කරන්නේ. අපි ෆෝවර්ඩ් වලින් බලමු. බලන්න බිට්කොයින් ඔක්තෝබර් වල ඩ්‍රොප් එක බලන්නකෝ. 1.26 ඉඳලා පහළට ඩ්‍රොප් වුණා, ලක්ෂෙටම ඩ්‍රොප් වුණා. මුලින් 1.26ට ගියා. ඊට පස්සේ ලක්ෂෙට ඩ්‍රොප් වුණා. ඊට පස්සේ ට්‍රෙන්ඩ් එක මේ විදිහට රිවර්ස් වෙන්න ගත්තා. බලන්න 0.618 කියන ලෙවල් එකට ඇවිල්ලා තමයි ඊළඟ ඩ්‍රොප් එක ගියේ. බලන්න මේ පාර මේ ගිය මාසේ නොවැම්බර් වල 0.5 කියන ලෙවල් එකට මාකට් එක ඇවිල්ලා ඩ්‍රොප් වුණේ. ඒ වගේම අපි දැන් ඉන්න සයිකල් එක මේ බලන්නකෝ 0.5 වලට ඇවිල්ලා තියෙනවා. මේක තීරණාත්මක වෙලාවක්. මේ ලෙවල් එකේදී 0.618 වලදී මාකට් එක ආයෙත් ඩ්‍රොප් වේද කියලා ඔයාලා බලාගෙන ඉන්න ඕනේ. බොහෝ විට මාකට් එක ඩ්‍රොප් වෙන්න chance එකක් තියෙනවා. මෙතනදී මාකට් එක ඩ්‍රොප් වුණොත් තව ලෙග් එකක් පහළට වැටෙනවා. සාමාන්‍යයෙන් ඒක මේ පහළ තියෙන ලික්විඩිටි අරගන්නම එන්න chance එකක් තියෙනවා. ඒ කියන්නේ 74000 කියන ලෙවල් එකනොත් පහළට ඩ්‍රොප් වෙන්න හැකියාවක් තියෙනවා. මේ බලන්න 2024 අපි මේ විදිහට ගහගමු. මේ තියෙන ලයින් එක බලන්න. මේ ලෙවල් වලට උනත් මේ විදිහට ඩ්‍රොප් වෙලා රීටෙස්ට් එකකින් අප් වෙන්න chance එකක් තියෙනවා. එහෙම වුණොත් 60000 58000 කියන ලෙවල් වලට උනත් මාකට් එක එන්න පුළුවන්. මෙතෙන්ට ඇවිල්ලා එයාගේ ඊළඟ ඕල් ටයිම් හයි එකට උනත් යන්න පුළුවන්. ඒ වගේම බලන්න මේ විදිහට ආයෙත් අපි ෆිබොනාචි දාගමුකෝ. ෆිබොනාචි දාගත්තට පස්සේ 96000 කියන ලෙවල් එක. මේ ලෙවල් එකයි මේ බලන්න දැන් කලින් අපි හිටපු ලෙවල් එක. අපි නොවැම්බර් මාසේ ඇලර්ට් එකේ හිටියේ මේ 86000 කියන ලෙවල් එක. එතනට ඇවිල්ලා එතන පහළ ලික්විඩිටි අරගෙන තමයි මාකට් එක අප් උනේ. ඊට පස්සේ මේ 94000 කියන ලෙවල් එකේ ලික්විඩිටි අරගෙන මාකට් එක ඩ්‍රොප් වුණා. ඊට පස්සේ බලාගෙන ඉන්න 96000 කියන ලෙවල් එකටත් මාකට් එක එයිද කියලා. බලන්න මේ වෙද්දි 94000 කියන ලෙවල් එක 94800 කියන ලෙවල් එකේදී ලික්විඩේෂන් ගොඩක් බලා ගන්න පුළුවන්. මේ ලෙවල් එකට මාකට් එක ඇවිල්ලා ස්ටොප් ලොස් ටික හන්ට් කරලා ආයෙත් මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒ වගේම 83700 කියන ලෙවල් එකෙත් ලික්විඩිටි අපිට බලා ගන්න පුළුවන්. බලන්න ගෙවුන පැය 24 ට්‍රේඩර්ස්ලා මිලියන 442ක් ලික්විඩේට් වෙලා තියෙනවා. ඒ වගේම ලොං ට්‍රේඩ්ස් මිලියන 295ක්, ෂෝට් ට්‍රේඩ්ස් මිලියන 146ක්. අපි ඊයේ කතා කරා මේ එක්ස්චේන්ජ් ගොඩක් ෂෝට් කරලා තියෙන්නේ. ඒකින්ද මාකට් එක අප් වෙන්න පුළුවන් කියලා. තවටත් ඒක ෂෝට්මයි තියෙන්නේ. ඉතින් තවදුරටත් මාකට් එක අප් වෙන්න හැකියාවක් තියෙනවා. අපි එතේරියම් පැත්තට යමු. එතේරියම් මේ වෙද්දි අපි කලින් කතා කරපු ලෙවල් වලටම ඇවිල්ලා තියෙන්නේ. මේ ලෙවල් එකේ ලික්විඩිටි අරගත්තා, පහළට ඩ්‍රොප් වුණා. දැන් අපි වොච් කරගෙන ඉන්න ඕනේ 3251 මේ ලෙවල් එක. ඒ ලෙවල් එකෙන් ලික්විඩිටි අරගෙන මාකට් එක ආයෙ ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඔයාලා ලෝන් කරන්න බලාගෙන ඉන්නවා නම් 2731
2600 කියන ලෙවල් ඇලර්ට් එකේ ඉන්න. ඒ වගේම මේ පහළ ලෙවල් එක. මෙතනට මාකට් එකේ එයිද නැද්ද කියලා දන්නේ නැහැ. කොහොම වුණත් මේ ලෙවල් එකට ආවොත් ඔයාලට මෙතනිනුත් බයි කරගන්න පුළුවන්. මේ 2300 2400 කියන ලෙවල් එකත් හොඳ ලෙවල් එකක්. ඒ වගේම මේ පහළ ලෙවල් එක. ඔයාලා මැදකින් ලෝන් කරනවට වඩා මැදකින් කොයින් බයි කරගන්නවට වඩා මේ වගේ මේ ලික්විඩිටි සෝන් වලින් ඔයාලා කොයින් බයි කරගන්න. මේ ලෙවල් වලට මාකට් එක ආවොත්. ඒකින්ද ඔයාලගේ කැපිටල් එක ෆ්‍රී තියාගෙන ඉන්න මේ වෙලාවේ. මම මූවින් ඇවරේජස් දාගන්නවා. අපි තවට ඉන්නේ මූවින් ඇවරේජස් වලින් පහළ. ඒ කියන්නේ අපි තාම ඉන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකකනේ. මේ විදිහට අපි බලන්න ඕනේ මේ 200 එක උඩ වැදිලා පහළට ඩ්‍රොප් වෙන්න හැකියාවක් තියෙනවා. මෙහෙම ඩ්‍රොප් වුණේ නැති වුණොත් මෙතන රීටෙස්ට් කරලා මේක සපෝට් එකක් කරගත්තොත් අපිට මේ 96000 98000 කියන ලෙවල් වලට උනත් මාකට් එක යන්න පුළුවන්. එහෙම ගියොත් ඔයාලා වොච් එකේ ඉන්න මෙන්න මේ ලෙවල් එක 98000 99000 කියන ලෙවල් එක. මෙතනින් ඔයාලට ෂෝට් එකක් ගන්න පුළුවන් වෙයි. අපි CG ඔසිලේටර් එක දාගෙන බලමු. CG ඔසිලේටර් එකේ මේ වෙද්දි අප් වෙන්න කියලා තමයි තියෙන්නේ. මේ විදිහට ග්‍රීන් ලයින් එකක් print වෙන්න තියෙන්නේ. ඉතින් මාකට් එකේ ඉස්සර දවස් කිහිපෙදී අප් වෙන්න chance එකක් තියෙනවා. ඒ වගේම බලන්න අපි week වලට යමු. weekly වලත් අප් වෙන්න තියෙන්නේ. නමුත් මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ බලන්න කලින් පාර drop එකේදී මේ විදිහට drop වුණා. ඊට පස්සේ පොඩ්ඩක් up වුණා. පහළ liquidity ගන්න ආයෙත් drop වුණා. අපි දැන් ඉන්නෙත් ඒ වගේ වෙලාවක වෙන්න පුළුවන්. මේ දැන් අපි ඉන්න level වලින් උඩට up වෙනවා. එතන liquidity ගන්න පහළ level එකට drop වෙලා ඊළඟ up trend එක continue කරන්න chance එකක් තියෙනවා. මේ ගැනත් watch එකේ ඉන්න. ඒ වගේම මේ වෙද්දි බලන්න මේ head and shoulder pattern එකක් හදන ගමන් තියෙන්නේ. මාකට් එක මේ තරම්ම අප් වෙන එකක් නැහැ. ආයේ 1,25,000 26000 කියන ලෙවල් වලට නොයා ඉන්නත් හැකියාවක් තියෙනවා මේ පැටර්න් එක වැඩ කරොත්. ඒක ගැනත් ඔයාලා අවධානයෙන් ඉන්න. මේ උඩ ලෙවල් වලදී බයි කරගන්න යන්න එපා. වීඩියෝ එක බලුවට ඔයාලට ස්තුතියි. අදට අපි වීඩියෝ එක අවසන් කරමු. හැමෝටම සුබ දවසක්.